මේකේ මේ කැලේ වෙදින්න යනවා නම් මේත් මම හිතන්නේ මේ පාරේ යන්නත් පුළුවන්. කැලේ වෙදින්න යනවා නම් මේ පාරේ යන්නත් පුළුවන්. ඕනේ. නේද ලස්සනයි. හරි. හෙවණයි අවු වැටෙන්නේ ඔක්කොම කැලේ ඇතුළේ නිසා හොඳ ලස්සන ගියක් ගම. වතුර පාරක් නෑ පේන්නේ. දැනට. වයින් කාලේ ඉස්සරහින්. පොඩි අවදානම් තැනක් තියෙන්නේ මෙතන. පරිස්සමෙන් යන්න ඕනේ. පඩිපෙරෙන් මෙහෙ ගියොත් ලොකු බෑවුමක් තියෙන්නේ පල්ලෙහාට. ඒක ටික අනතුරුදායකයි ගල්ලෙක්. එන්න මම හිතන හොඳ දිය පාරක් තියෙන තැනක් වෙන්න ඕනේ. දැන් නෑ වෙයිලා තියෙන්නේ. දැන් ඒ වගේ ස්ථාන කීපයක් තියෙනවා යන්න. අර ඈත පේන්නේ රත්නදිය ඇල්ල. අද නම් වතුර ටිකක් අඩුයි වගේ. ඒ වගේම තව ටික අපි ලඟ වෙලා බලමු කොහොමද කියලා. කිලෝමීටර ගාණක් යන්න තියෙන මාර්ගයක් කට්ටියට උණ හැදෙනවා යද්දි. ඔන්න අපි රත්නැල්ල ළඟටම ආවා. මෙන්න බලන්න. වතුර අඩු වුණත් තාම ෆූල්, තා ෆූල් වතුර තියෙන්නේ. නානවා නම් ඉතින් මාර වතුරට මේ හරිය නම් නාන්න හොඳ නෑ මං හිතන්නේ මේ හරිය තහනම් කියලා දාලා තියෙනවා. මං හිතන්නේ ඒ අනතුරුදායක බවක් ඇති යට ගල් අරින නිසා හොයාගන්න බෑ ගැඹුරු ගතියක් පේනවා අපිට හොඳට බලනකොට ඒ නිසා මේකට නම් බහින දෙච්චර සුදුසු නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. නමුත් මේ හරි සුන්දරත්වය නම් බොහොම හොඳට ඉඳ ගන්න පුළුවන්. හොඳ ලස්සන තැනක්.